Hi guys, ඉතින් අලුතෙන් පටන් ගත්ත channel එකක්. මට හිතුණා මේ හැමෝම වගේ YouTube channel පටන් ගන්නවා, හැමෝම වගේ Facebook page පටන් ගන්නවා, හැමෝම TikTok page පටන් ගන්නවා. ඉතින් මටත් හිතුණා පොඩ්ඩක් Facebook page එකක් හරි YouTube page එකක් හරි පටන් ගන්න ඕනේ කියලා. පස්සේ තමයි මම මේක කල්පනා කරේ දැන් හැමෝම කරන දේවල් මොනවද කියලා මම පොඩ්ඩක් බැලුවා. කළා හැමෝම එක එක දේවල් රිවිව් කරනවා මේ ටෙක්නිකල් දේවල් රිවිව් කරනවා. එතකොට දැන් මම මේකේ රිවිව් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් මීම්ස් තමයි රිවිව් කරන්න හදන්නේ. එතකොට මට මීම්ස් හොයා යද්දී මට අහුණා මේ ෆෝන් වලට මරා ගන්නන්ගේ සංගමේ කියලා මරු ගෲප් එකක්. 143 k ඉන්න ගෲප් එක මට සෙට් වුණා. ඔය ගෲප් එකේ ෆෝන් වලට බැනන අතරලකට මරා ගන්නලා සිරාවට උදව්වක් දාන පෝස්ට් එකක් නම් ඒක මුලින්ම පෝස්ට් එකේ කියලා දාන්න. කියලා බවුට් එකේ දානවා. හරිද? ඉතින් මේ ගෲප් එකේ එන ආතල් කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා තමයි මම මේක රිවිව් කරන්න කියලා හිතාගත්තේ. අපි සතියකට පාරක් විතර මේකේ වීඩියෝ එකක් අපි දාමු ඉතින්. ඒකේ හරි ආතල් තියනවා. ඒකේ මරා ගන්න. ඉතින් ෆෝන් පිල් වලට බැදලා දැන් Android Apple නේ මෙච්චර දවසකට වලිය කී. දැන් මේක Android Apple විතර නෙමෙයි Android උත් මරා ගන්නවා. ටෙක්නොලොජිය තමයි ඉතින්. ඒක අර ආතල් සීන් එකක්. අවුරුද්දකට සැරයක් ස්මාර්ට්ෆෝන් ඉන්ඩස්ට්‍රි එක කලබල තමන්ඩම කියලා OS එකක්වත් නැති පොඩි Android කම්පැනි කාරයෝමයි උණ්ඩ ගොට්ටල් දෙන වහලු සෙට් එකයි මානසෝ වට්ටන එක විනෝදාංශයක් වුණා. මම හිතන්නේ මේක 17 Pro Max එකට වෙන්නද ගහලා ඇත්තේ. හොඳ ෆෝන් ටිකක්. ජයසුමන සිරිසුමන මේ වගේ මේ ෆේක් account වලින් නම් මේ දාලා දාන එක මේ හරියන්නේ නැහැ. සාමාන්‍ය රියල් account එකකින් දාන කොන්දක් කියලා එකක් තියෙනවනේ. මට තියෙන්නේ 15 Pro Max එකක් 15 Pro Max එකක් ආයෙ තියෙනවා මට Pixel 6a එකක් තියෙනවා මම Android Apple දෙකම use කරනවා මට එහෙම අර මගේ අවශ්‍යතාවයට මම use කරනවා සමහරක් night photo වගේ ගහද්දී Apple ලගේ සමහරක් ඒවා හොඳයි සෑම් මේ මොනවා Pixel ලගේ සමහරක් ඒවා හොඳයි ඉතින් අර ඒක මම අවස්ථාව අනුව ඉතින් ප්‍රයෝජනෙට ගන්නවා ඉතින් මට නම් ඉතින් ඇත්තටම මරා ගන්නවා කියලා සීන් නැහැ මම මේක රිවිව් කරනවා විතරයි ඒක නිසා මට අට්ටිය වඩින්න එපා මේකේ තියෙන කමෙන්ට්ස් මම මේ කියවනවා අරකයි මේකයි කියලා 15 Pro Max එකේ මෙහෙම වෙන්නේ හදාගන්නේ කොහොමද මට නම් ඉතින් මේ මවුලක් ආවේ නැහැ හැබැයි අල්ට්‍රා වයිඩ් කැම් එකේ එහෙම නැහනේ අම්බෝ බයත් ඉතින් මමත් පොඩ්ඩක් බලන්න ඕනේ මම එච්චර ලොකු ෆොටෝ සීන් එකකට ගියේ නෑ අප්ඩේට් එක දැම්මට පස්සේ මේ ළඟදී මියුසිකල් එකට එහෙම ගියාද කියලා අහනවා. ඕකේ charging port එකට පොඩ්ඩක් ටයිටරින් අල්ලලා බලනවාකොළු. ලේසර් එකක් ඇදිලා නම් cam එකේ sensor left වෙලා. අර එහෙම වෙනවද Apple ලගේ? මන් දන්නේ මේ Apple ලගේ එහෙම වෙනවද මේ ලේසර් එකක් කරනොත් එහෙම ෆෝන් එකට මේ කැමරාවට? Dialog TV app එක දාගන්නලු. ඇන්ටෙනාවක් කරකවලා බලන්නලු. lens එක දාන්න යනවා. රාකින්ද. be careful වෙන්න. මම බයත් බෑ මටත් දැන් බය කරනවානේ. මේ නැගදී ඉන්සිකල් එක්කර ගියාද කියලා අරම charger කරන්න එපා. Samsung A015 තමයි ලෝකේ තියෙන හොඳම ෆෝන් එක. S25 Ultra එකටත් වඩා හොඳයි. ඒ ඉතින් අර කෙනාගෙන් කෙනාට ඉතින් හොඳ ඇති. එයාගේ අතේ තියෙන ගාන අනුව එයා ගන්න ෆෝන් එක යාට ඉතින් කොහොමද ලෝකේ තියෙන හැම ෆෝන් එකකටම වැඩිය හොඳයිනේ. Vivo X300 pink edition එක. මේක ලස්සනයි වගේ ටිකක්. ලස්සනයි. ඒක තමයි එකකට ටිකක් ලස්සනයි. Apple වහල්ලු දැක්කේ නැහැ වගේ යන්න ඕනේ. අම්බෝ මම මේ ගොඩක් තැන්වල බැලුවා ඇත්තට මේ 17 එකට මේ මොකක් හරි අවුලක් වෙලාද මන් දන්නේ
ඒක ඇලුමිනියම් වලින් ගහපු එකද මේ කේස් එක? ඇලුමිනියම් වලින් ගහලා ඒක උඩට පේන්ට් එක ගහපුවා. නිකන් අර සාමාන්‍ය වාහනයකට මේ කැටලොයි දාලා පේන්ට් එක ගන්නවා වගේ සීන් නැද්ද මෙතන තියෙන්නේ? වා මේ ෆෝන් එක හදලා ඉවර වෙලා දැන් මෙච්චර මෙහිම කේස් එකක් එනවා නම් සාමාන්‍යයෙන් අලුතෙන්ම ගත්ත ෆෝන් මේක අලුතෙන් මේ අද ඊයෙන් රිලීස් වුණේ මාස ගාණක් ගිහිල්ලා නම් කමකුත් නෑ. අද ඊයේ රිලීස් වෙච්ච ෆෝන් එකකට මේ වගේ දෙයක් වෙනවා කියලා කියන්නේ. ඒක නම් ඇත්තම ලොකු ඩවුන්ග්‍රේඩ් එකක් 17 එකේ නම්. ඩස්පි ගෑනු ෆෝන් පාවිච්චි කරන්න දන්නේ නැති එකට බ්‍රෑන්ඩ් එක පලි නැල්ලු. නෑ ඒක මේ කෙල්ලෙක් නිසා නෙමෙයි මං කියන්නේ මේ ඒ 17 එකේ ඇත්තට පොඩි කේස් එකක් තියෙනවා මේ පොඩ්ඩක් බිමකට මම දැක්ක SL Geek Show ද කියන YouTube channel. එයත් මේ එයා තායිලන්තෙද සිංගප්පූරුවේද කොහෙද ගිහිල්ලා ෆෝන් එක අරන් ආවා Apple 17 එක ලේටස්ට්ම ෆෝන් එක. මේ ලංකාවට ගෙන්නලා පොඩ්ඩක් බිම වැටිච්ච ගමන් ෆෝන් එක ඉවරයි. ඉතින් බිම වැටිච්ච ගමන් ෆෝන් එකත් ඇලෙනවා නම් ඉතින් දැන් මගේ මේ 15 එක කීපාරක් බිම වැටලා තියෙනවද? එහෙම වැටිලා දැන් එහෙම තැලෙන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. හරි. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් ෆෝන් එකක් ගත්තාම දැන් මේ 17 එක එහෙම තව පාරක් බිම වැටුණා නම් එහෙම ඩිස්ප්ලේ එකත් එක්ක ක්‍රෑෂ් වෙනවා. ඒක ඇත්තට ඩවුන්ග්‍රේඩ් ඒක අර වැරද්ද දැන් මම ඒක ෆෝන් වලට මරා ගන්නන්ගේ සංගමයක් නේ. ඉතින් එහෙම මරා ගන්නවා ඉතින්. මම ඇත්ත කිව්වේ. මෙහෙම ඉතින් ෆෝන් එක Android Apple මොනවද කියලා දාලා නැහැ. ඉතින් තමන්ගේ version එකේ මේ ඩවුන්ග්‍රේඩ් එකක් තියෙන ෆෝන් එකක් රිලීස් වුණොත් එහෙම ඒක ඉතින් ඒක ඩවුන්ග්‍රේඩ් එකක් විදිහට පිළිගන්න ඕන. නේ. Android හිඟන්න කියලා විතරයි කිව්වේ උටලු. ඉතින් ඔය වගේ ඒවා කියන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් Android ෆෝන් එකක් කියන්නේ Android ලගේ Android හිඟන්නෝ කියලා කියන්න බෑ. Android හිඟන්නෝ නෙමෙයි. Android ලගේ තියෙනනේ ලක්ෂ පන්නපු ෆෝන් තියෙනවා ෆ්ලැග්ෂිප් ෆෝන් තියෙනවා ෆ්ලැග්ෂිප් ෆෝන් යූස් කරන එකට හිඟන්න කියලා කියන්න බෑනේ. අනිත් එක තමයි මේ හිඟන්න කියලා කොහොමද කියන්න බෑ. Tamanට පුළුවන් අතේ ගන්නට තියෙන ෆෝන් එක ගන්න. මොකද දැන් මෙයා මේ කියන විදිහට Android ෆෝන් එකක් පාවිච්චි කරලම නැහැ කියලා කියන්න බෑනේ. පොඩි කාලෙදී Android එකක් නේ කොහොමත් ඉස්සලා පාවිච්චි කරන්නේ. Android එක පාවිච්චි කරලා ඊට පස්සේ Apple එකට යන්නේ. Apple එකට ගියාට පස්සේ මුලාමතක කරන්න හොඳ නැහැ. අනිත් එක තමයි ඉපදිච්ච ගමන් කොහොමත් ලොකු ලක්ෂ ගණන් වල ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ කවුරුත්. රුපියල් 50000 30000 ෆෝන් එකක් පාවිච්චි කරයි. හරි උපරිම ගත්තොත් ඊට පස්සේ තමයි අප් වෙන්නේ 80 90 ලක්ෂය ලක්ෂ 2 ලක්ෂ 3 ලක්ෂ 4 කොහොම පාවිච්චි කරයි. සමහරක් විට මෙයා 17 plus එක 7 plus එකක් පාවිච්චි කරපු කෙනෙක් වෙන්න පුළුවන්. Android හිඟන්නු කියලා එහෙම 50000 30000 පාවිච්චි කරන කට්ටියට එහෙම කියන්නේ හොඳ නැහැ. ඉතින් ඒක ඒ කට්ටියට පුළුවන් විදිහට නේ ගත්තේ. මම දන්නේ නැහැ දැන් මේ මොකක්ද දන්නේ කියලා තියෙන්නේ. ඔව් Android හිඟන්නු වෙන්නේ නැති හැබැයි කවදාවත් උඹලගේ ඔය ෆෝන් මෙයා සමාගම මම Apple එකට දුවනින්නේ Apple එකට බැංගලා දෙන්නේ. එයාට වගේ දෝදු නැහැනේ Android වලට හඳ පෙන්නලා ගණන් උස්සන්න ෆෝන් එක. ගානට වටන විදිහට ෆෝන් එක සෙල් කරන ඉච්චරයි. ඒකට කියන්නේ උඹලා හිඟනකම කියලා නම් පොඩ්ඩක් උන්නක්කු කන්නෙම නැතුව කන්න නැතුව පොඩ්ඩක් කාලා ෆෝන් එයා ආපම් ෆෝන් එක බලපන් ඔය පණුව කාපු Apple ගෙඩියම පෙන්නලා දීලා තියෙනවනේ. ඒක පාවිච්චි කරනවම ෆෝන් ප්ලස් එයා කට්ටියකට අඩෝ එහෙම කියන්න එපා බං. එහෙම කියන්නත් එපා. හරිද? මමත් Apple use කරන්නේ. මටත් අදිනවා වගේ සීන් නැති. අඩෝ මං ඒව නෑ බං. අනික් එක උඹ හිතන්න එපා 30 40000 7 plus කබ්බෝ වගේ. 7 plus කබ්බෝ 30 40000 ඒත් එතන පොඩි වැරද්දක් කරලා තියෙනවා. ඉතින් අර එහෙම මේ ෆෝන් එකේ තියෙන ප්‍රයිස් එකේ ගාන කියලා මේ එහෙම නෝන්ඩි කරන එක ඉතින් ඇත්තටම අනුමත කරන්න බෑ. ඉතින් යාට පුළුවන් විදිහට ගන්න දෙන ගානට උපරිම සාධාරණයක් කරලා තියෙයි. අපේ ෆෝන් වල බලපන් දැන් එන 35000 ෆෝන් වලත් දෙන්න පුළුවන් උපරිම විදිහට AI එකතු කරලා තියෙනවා. ඒ ෆෝන් වලට වඩා මෙතෙක් වෙනකන් ආපු කිසිම Apple එකට AI එක්ක හැරෙන්න පුළුවන් වුණාද? කැමරාවකට පුළුවන් වුණාද? කැමරාවකට නම් පුළුවන් වුණා නේද හැබැයි. ඒ කියන්නේ AI නම් තාම 35000ට එන ෆෝන් වල වුණත් AI එක එක්ක හැරෙන්න බෑ Apple ට. ඒක ඇත්ත. හැබැයි කැමරාවකට පුළුවන්. කැමරාවකට සාමාන්‍යයෙන් ඇටැක් කරන්න පුළුවන් වගේ තියෙන්නේ පොඩි ෆෝන් ප්‍රමාණයක්. Honor එක තියෙනවා. Xiaomi ලාගේ ෆෝන්ස් තියෙනවා. Vivo ලාගේ ෆෝන්ස් තියෙනවා. Samsung ලාගේ ෆෝන් තියෙනවා. Apple ට ඇටැක් කරන්න. එතකොට එහෙම බලුවොත් එimhe Apple ට වඩා ඒ කම්පැනි වල ගන්න ෆෝන් වල කැමරාව ගොඩක් දුරට quality. හරි. එහෙම ගැව්වට ඔයාලා ෆ්ලැග්ෂිප් එකක් නම් මනාට ඔය පළතුරු යරාවෙන් ගහන්න. ඒක නිසා උඹ තවත් මෙතන පළතුරු මැක්කන්න තාත්ත පෙන්නන්න නැතුව පළයන් පැත්තකට කියලා දාලා තියෙනවා.
හැබැයි එයා කියලා තියෙන දේ ඇත්ත. අර පොඩ්ඩක් අර මනුස්සයෙක්ගේ වත්කම පොඩ්ඩක් හැල්ලුවට ලක් කරලා තියෙනවා. යරෙන් එයා කියලා තියෙන දේ ඇත්ත. මමත් Android මමත් Apple තමයි මම ඒක පිළිගන්නවා. Android ලගෙත් ඒ වගේ downgrade තියෙන තැන් තියෙනවා. ඉතින් Apple ලා Android දෙකම ඉතින් එහෙම තමයි downgrade. අපි කෙනිකන් කමෙන්ට්ස් බලමු 91ක් තියෙනවනේ කමෙන්ට්ස් මොනවද දන්නේ නැහැ දාලා තියෙන කට්ටිය. මගේ පොඩ්ඩක් බලමු. තව පාඩුවේ හිදියන්න. තමන්ගේ පාඩුවේ හිදියනම් මොකුත් වෙන්නේ නැහනේ. හොඳ වැඩ ඉල්ලම් දා ගන්නට. Android fan කෙනෙක්ට Apple වඩා Samsung පොඩි කිව්වහම Android හිඟන්නෝ කියලා කිව්වහම සස්සර පීරිස්. එහෙම Android වලට හිඟන්නෝ කියලා කියන්න එපා. ඉතින් Android ලගේ නෙමෙයි Apple ලගේ තියෙනවානේ රුපියල් 50000ට 30000ටත් වඩා අඩු ෆෝන්. ඒවා දැන් රිලීස් වෙන්නේ නැහනේ. ඒවා රිලීස් කරන්නේ නැහැ වගේ තමයි Android ලගේ. දකුණුට වියලි කලාපේ එකෙක් ගයිස් මුණා කොඳුරලාලු. අඩෝ පොඩි එකෙක්ද බං මේ ෆේක් account එක හදාගෙන ආවිලා දාලා තියෙන්නේ. මගේ ප්‍රොෆයිල් එක නිකමනවත් බලපන් මම දකුණේද කියලා. දකුණට 316 කිලෝමීටර් තියෙනවා. උඹ නොදන්න මම කතා කරනකොට හිතා මේකේ අඬන්න නැතුවලු. පලයන් යන්න වියලි කලාපේ කාලේ. ගිහින් මටත් දැනලා තියෙනවා. ඒ ඉතින් අනුමත කරන්න පුළුවන් දේවල් නේ. ඒවා මම කියවන්නේ මේ page එක ඇවිල්ලා පොඩ්ඩක් බලන්න ඉතින් ඔයාලා. මේ බයි එක නේද? බයි ඔහොම කීබෝඩ් එක දඟලන්න විතරයි දැක්කලා. හැබැයි යාගේ කමෙන්ට්ස් නම් පොඩ්ඩක් ගොඩක් තියෙනවනේ. වීඩියෝ එකක් එඩිට් කරලා දාලා තියෙන මෝඩය මොකද්ද? මම නම් කියන්නේ ඔබ ෆෝන් යූස් කරන්න එපා දැන් ඕක අප්ඩේට් වුණා කියලා. සමහර උන්ට ග්‍රීන් ලයින් නැහැ. මේ ඔයා Apple එකක් යූස් කරන කෙනෙක්ද මේ ෆේක් account එකකින් ඉන්නේ? එයාට පොඩි අවුලක් කළා වගේ. මම කියනවා මම එඩිට් හැමෝම මුගේ account එකට ගිහින් බලලම කියන්නකෝ මම එඩිට්ද කියලා. මම දන්නේ එඩිට්ද නැද්ද කියලා. ඕන එකෙක්ට බලා ගන්න පුළුවන්. Android නිකන් ආයි සුපිරියටම මරාගෙන තියන්නේ නෑ මේක නම්. ඉතින් අර ලේසි පහසු මරාගෙනලා නෙමෙයි අම්මට සිරි වෙන්න මරාගෙන තියෙන මේකේ. අවදාන ගණිකාවක්ද බලන් යද්දි. මු කියලා මු ටැග් කළාම දාපන් පුතෝ කියලාම දාලා. හොඳට සුපර් දෙච්චරමයි කිව්වේ කියලා. ආයි බලව නිකන් මෙතන මේ මෙයාගේ ෆේක් සීන් එකක් ගැන තියෙනවා. මෙයා කොහොමද අර ෆේක් කෙනෙක් නිසා තමයි මම රිවිව් එකක් දාන්නේ. බලමු අපි නිකන් ෆේක් සීන් එක ඇත්තද කියලා නිකන්නේ. Android හිඟන්න කියලා විතරයි උත් කිව්වේ උටලු. පැය 20කට කලින් දාලා තියෙනවා 37 දෙනෙක් බලලා තියෙනවා. කමෙන්ට්ස් 91ක් තියෙනවා. Android හිඟන්නු දැන් හෝල් ඇත්තේ. එක ලයික් එකයි ගණන් අරගෙනවත් නැහැ කවුරුත්. අනේ මන්ද ඉතින් ඇයි කියලා. ඉතින් අර එහෙම අවධානයක් හම්බෙලත් නැතුව එයා අනේ මන්ද මේ මගුලට ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙලා ඇති. ඩවුන්ලෝඩ් වෙලා කවුරු හරි දාන්නවද මේක ඩිලීට් කරන්න කොහොමද කියලා. මේ iOS 18 නේ. ඕක මෙයා ඩවුන්ලෝඩ් කළා ඔයාලා මේ බලනවා නම් වීඩියෝ එක ඔයාලට කියන්නේ ඉතින් ඔයා ඕක ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඔයාලට ඕක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. sorry මේ ඩිලීට් කරලා දාන්න පුළුවන් මම හිතන්නේ. මම දැම්ම 13 Pro එකට 11 Pro එකට මේක දාපු කෙනෙක් ඉන්නවද කියලා අහනවා. මම අහලා තියෙන group එකේ Itel Kindi දා. ඒක තමයි මමත් මේ කියන්නේ ඉතින් මේ මොකද්ද Samsung company උනොයි Itel company උනොයි ගොඩක් post දාලා තිබ්බ නේද මේ 17 Pro Max එකට මේ case දැදලා. ඒ කියන්නේ මේ නෝන්ඩි කරලා. ඒක නෝන්ඩි තමයි ඉතින් ඇත්තටම. සාමාන්‍ය flagship phone එකක් ගන්න තැලෙන්නවත් back cover එකක් දාලා use කරන්නවත් මේ tempered ගහලා use කරන්නවත් නෙමෙයි නේ. ඉතින් සාමාන්‍යයෙන් මං හිතන්නේ ගන්නේ. ඒ ගන්න කියන්නේ flagship ගහන්නේ. ඒවා ඉතින් flagship කියන්නේ ඉතින් ඒව flagship නිසානේ. 11 Pro එකේ මේක දාපුවා ඉන්නවද කියලා අහලා තියෙනවා. ඔය ඉතින් මම 15 එකටත් දැම්මා. ඉතින් අවුලක් නම් උන්නේ නැහැ මට. දාන ගමන්ලු ඉන්නේ. මේ මගුල පොඩ්ඩයි පල්ලෙහාදී මොකක්ද දාන ගමන් කියලානේ. මෙයා ඉස්සලාම මේක අහනවා මේ 11 Pro එකේ මේක දාපුවා ඉන්නවද කියලා. මෙයා ඒක දාපු කට්ටිය ඉන්නවද කියලා අහනවා. ඒක එතකොට එයා දාලා නැහැ. එතකොට මේක දාලා නැහැ කියලා කියන්නේ මෙතන ඔටෝමැටික් අප්ඩේට් එක off. 11 Pro එකක් තියෙන යට. ඒක off. ඊට පස්සේ එයා අහනවා මේක දාලා තියෙනවා. ඊට පස්සේ එයා කියනවා මේක දාන ගමන්ලු.
එතකොටත් ඔටෝමැටික් අප්ඩේට් එක ඕෆ්ලු. ඊට පස්සේ එයා දාලා තියෙනවා මේ මගුල ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් වෙලා කවුරු හරි දන්නවද මේක ඩිලීට් කරන්නේ කොහොමද කියලා අහනවා. ඒකේ ඔටෝමැටික් අප්ඩේට් එක ඕන්. එහෙම වෙන්න බෑනේ. එයා ඉස්සෙල්ලා ඒක ඕෆ් කරලා තිබ්බේ. හරි. ආයෙත් පොඩ්ඩක් ගිහින් බලන්න. ඒ ඕෆ් කරලා තියෙන්නේ. ඔටෝමැටික් අප්ඩේට් එක ඕෆ් එකේ තියෙද්දි එයා විසින් දාන ගමන් කියලා එයාම පෝස්ට් එකකුත් දාලා පස්සේ එයා කියලා මේක අයින් කරගන්නේ කොහොමද කියලා අහලා. ඒක ඊට පස්සේ අර මිනිසුන්ව රවට්ටන්න ඔටෝමැටික් අප්ඩේට් එක ඕන් කරලා මේ Wi-Fi එහෙම ඕන් කරලා දාලා. හරි ඉස්සෙල්ලා ඒක එයා දාන ගමන් ඒකත් එයා Wi-Fi වලින් තමයි ඉඳලා තියෙන්නේ. මේ Wi-Fi වලින් SIM එකකුත් නැද්ද කොහොමද මෙයාලා මම හිතන්නේ. SIM එකකුත් නැහැනේ. මේ මොකද්ද මේ ඉතින් අයියෝ ඔච්චර චාටර් වෙලා ඉවරලා Android වලට බනින්න එහෙම බෑ. ඉතින් අපි අපේ වැරද්ද බාර ගන්න ඕනනේ. ඔයා එතකොට එහෙම බලවුවොත් ඔයාගේ වැරද්ද බාර ගන්න. ඔයා මේ මොකද මේ නිකන් ඔටෝමැටික් අප්ඩේට් එක ඔන් කරලා මම පෝස්ට් එකක් දාන්න මේක මේ ඔටෝ ඩවුන්ලෝඩ් වෙලා කියලා. එහෙම ඔටෝ ඩවුන්ලෝඩ් වෙලා නෙමෙයි ඔයා ඒක ඔන් කරලා. මම නම් කියන්නේ ඔබ ෆෝන් යූස් කරන්න එපා. ඒක ඇත්ත මුට ෆෝන් යූස් කරන්න දෙන්න හොඳ නැහැ. මු දන්නේ නැහැ කිසිම දෙයක්. මු හිතන් ඉන්නේ අර මේව බලන්නේ හාවෝ කියලා. නිකන් සමහරුන්න ග්‍රීන් ලයින් ඇවිල්ලා ගෝ ඒකයිද. මේ ග්‍රීන් ලයින් නේ කියලා බයිරද? ලාදුරු නෑනේ යට තියෙන්නේ කියලා අහනවා. බැටරි ඩ්‍රේන් කේස් එක එකෙන් ෆික්ස් කරලාලු. මම දාලා තියෙනවා ඉතින්. අයියෝ මන්දා. ඉතින් එහෙම තියෙද්දි මේ අරුට අර මේ ජපන්ද කොරියන්ද කොයිද නම් වලින් ඉන්න එකාට මේ පැනලා වැඩක් නැහැ මේ ෆේක් කියලා. ෆේක් කියලා නෙමෙයි මේ එඩිට් පෝස්ට් එක එඩිට් කරලා දාලා අරකයි මේකයි කියලා උට පැනලා වැඩක් නැහැ ඉතින්. කොයි පෝස්ට් එක මේ මෙයා මේකේ කියනවා මේ ඇහෙනවත් දන්නේ නැහැ. මෙයා මේකේ කියනවා මේ තැලිලා කියලා ෆෝන් එක. මේ බලන්න පොඩ්ඩක් ෆෝන් එක හොඳට තැලිලා. මෙතනයි. එයා මේ තායිලන්තේ කියලා සිංගප්පූරුවේ කියලා දවද ෆෝන් එක ගත්ත ඒක තැලිලා. ඒක ඉතින් අර ඩවුන්ග්‍රේඩ් එකක් වුණාම මේ ඩවුන්ග්‍රේඩ් එක බලන්න ඕනේ. ඩවුන්ග්‍රේඩ් එක අපි පිළිගන්න ඕනේ. ඉතින් අපේ ඩවුන්ග්‍රේඩ් එකක් තමයි තියෙන්නේ කියලා. අපේ නෙමෙයි ඉතින් ඒක හදන කම්පැනි. ඇත්තටම දැන් Apple phone මේ 15 Pro Max එකෙන් පස්සේ ගහන ෆෝන් වල ඇත්තටම කිව්වොත් එහෙම මාරිසියක් විතරක් වගේ එන්නේ. ඒ කියන්නේ යාලා ඒක මේ අර මිනිස්සුන්ව රවට්ටලා දැන් එන්න Apple ලගේ සීන් එක බැහැගෙන එන සීන් එකක්ද මන්ද තියෙන්නේ. ඒ කියන්නේ එයාලගේ ෆෑන් බේස් එක ටිකක් ඩවුන් වීගෙන ඉන්නේ. එයාලා හදන ෆෝන් වල ඩිවයිස් එක මම දැක්ක උඩ පොඩ්ඩ iTouch 17 Pro Max එකලු. අම්මට දිරි වෙනවා දාලා. ටෙක්නොලොජිය. මේ ඒව ඉතින් දාන එක සාධාරණයි. මොකද ඉතින් ඇත්තටම 70 Pro Max එක නම් ලැට් එකක්ම තමයි. මොකද ඉතින් තැලෙනවනේ ඉතින් පොඩ්ඩක් නැත්තම් තැලෙනවා. එහෙම බලද්දි ඉතින් මේ මෙතනදී මෙයා මේ කියලා තියෙනවා මේ page එකේ admin කවුද මේ මන් දන්නේ නැහැ උඩ තිබ්බ post එකක් කියන්නේ මේ වගේ fake වලින් රගණෙවුව ගන්න එපා group වලට. මුත් fake ද දන්නේ. ඉතින් මම මේ මුට මේ එක කිව්වට ආයෙ උනම් MKCT Genix software solution එකේ වැඩ කරනවලු. ෆ්‍රෙන්ඩ්ලු මේ group එකේ දාපු ඒවානේ. ඒ ප්‍රොෆයිල් කරලා බලුවොත් එහෙම අපෝ මේකෙත් අරු ඇවිල්ලා වැලෙලානේ. මපෝ මෙන්න මන්න පොඩි එකෙක් හූලු. මට නම් හිතෙන්නේ ඌ පොඩි එකෙක් කියලා. අම්බෝ අහිංසක ගෑල්ලා මේක නම් මේ ෆේක් account එක නෙමෙයිද කොයිද? මේ
මේක ෆේක් එකක් නෙමෙයි වගේ. එයා Vivo user කෙනෙක් නේ. මන් දන්නේ නැති ඒක යාගේ choice එක වෙන්නේ නැති. කොහොම හරි මේ කියන්න තියෙන ඒකට ෆේක් account එකක් වගේ මට පේන්නේ. අරු නම් ෆේක් වගේ මට හිතෙනවා ෆේක් වෙන්නේ නැති කියලා. බලමු නේ උත් ෆේක්ද කියලා. මට වැඩක් නැහැ. මට බැනන් එන්න බා කට්ටිය මේ අරකයි මේකයි මෙහෙම කිව්වා අරම කිව්වා කියලා. මම මේක රිවිව් කරපු එක විතරයි කරේ. කට්ටියගේ මේ අර කට්ටියට හොඳ දෙයක් දුන්නේ. ඉතින් කට්ටියට එහෙම බැනගත්තර මේ අර වත්කමට බනින්න එපා ඉතින්. මූ ෆේක්ද ගන්න. ඔව් කොහොමද ඉතින් අහන්න දෙයක් නැහැ මේ වගේ account එකක් හදනවා කියන්නේ කොහොමද ෆේක් නේ. ෆේක් තමයි අහන්න දරන් දෙයක් නෑ ෆේක්. අහන්න තරම් දෙයක් නැහැ ෆේක් නේ ඉතින්. ඔය ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක බලපුවම එපා වෙනවා. ෆේක් ඉතින්. අර මේ වගේ නම් දාන් ඉන්නවා ෆේක්. උන් ගන්න එපා ගෲප් වලට. මේ වගේ උන් ඇඩ්මින්ට මේ කවුරු හරි කියන්නේ ඉතින් මේ වගේ උන් ගෲප් එකට අරගෙන Apple අර අපි යූස් කරන Apple අපි Apple යූස් කරන අපිව චාටර් කරනවා මුන් ඉඳගෙන. එන ඉතින් මට අද වීඩියෝ එකත් ගොඩක් වෙලා ගිහිල්ලා විනාඩි 21යි ගණක් ගිහිල්ලා. මේ එන ඉතින් මේ අපි සතියකට පාරක් ඉතින් මේකට වීඩියෝ එකක් දාලා අප්ලෝඩ් කරලා හිට් කරලා ගමු ඉතින්. මට කියන්න තියෙන්නේ මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න, subscribe කරන්න, follow කරන්න, share කරන්න. එකතු වෙලා ඉන්න. ඉතින් අපි ආදල්ලා ගමු. මම අලුතෙන් YouTube channel එක පටන් ගන්න කෙනෙක්ට උනත් කියන්නේ මේ channel එක පොඩ්ඩක් review කරලා බලන්න. මේ sorry මේ channel එක නෙමෙයි මේ page එක පොඩ්ඩක් review කරලා බලන්න. මේකෙන් content creators වලට හොඳ සාමාන්‍යයෙන් අර ෆෝන් වලට මරා ගන්නන් ඒ සංගමයේ කියලා YouTube channel එකක් හරි ගහගෙන මරා ගන්න පුළුවන්. අම්මට සිරි වෙනවා දාලා. ඒක නිසා මේ එහෙම use කරන්න බලන්න ඉතින්. එහෙනම් ඉතින් මේ අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. මේ වගේ fake එකුන් ගණන් ගන්න එපා. මේ අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා.